හරි කට්ටියටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. කැන්ඩල්ස්ටික් වල බේසික් මුල ඉඳන් කැන්ඩල්ස්ටික් එකක් හැදෙන්නේ කොහොමද? කැන්ඩල්ස්ටික් කියන්නේ මොකද්ද? ඕපන් එක පටන් ගන්නෙ කොතනින්ද? ඉවර වෙන්නේ කොතනින්ද? ඔය රතු පාට කොළ පාට තියෙන කැන්ඩල්ස්ටික්. හරිද? දැන් අපි යමු වීඩියෝ එකට. ඕකේ. let's go. okay. ඔයාලා ඉස්සලා වීඩියෝ ෆොටෝ එක දැක්ක විදිහට රතු පාටින් තියෙන්නේ bearish මිල පහත දාන කැන්ඩල්. හරිද? රතු පාටි. මෙහෙම ඇඳලා පෙන්නන්නම්කෝ. රතු පාට. රතු පාටින් තියෙන්නේ මිල පහත දාන කැන්ඩල්. මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ කැන්ඩල්ස්ටික් එක ඕපන් ප්‍රයිස් එක කොතනද? ඕපන් ප්‍රයිස් එක bearish candlestick එක ඕපන් එක පටන් ගන්නේ උඩින්. ඕපන් ප්‍රයිස් එක. ඔකට ඕපන් කියලා දාගන්නම්කෝ. ඕපන්. එතකොට මේ bearish candlestick එකේ close එක තියෙන්නේ මෙතන. candlestick එක හැදලා ඉවර වෙන්නේ මෙතන. හරිද? okay. close. sorry. close. එතකොට මේ candlestick එකේ මොනවද මේ තියෙන ඉරි කැලි දෙක? මෙන්න මේ ඉරි කැලි දෙක මොකක්ද කියලා කල්පනා කරනවා. මෙන්න මේ ඉරි කැලි උඩක් තියෙන එකක් උඩක් තියෙන. ඒ මාකට් එකේ මේකර් තමයි කියන්නේ අපි lower high එක කියලා. lower high ට කියන්නේ lower එකේ high එක. lower high lower high lower high කොහොමද කියන්නේ නේ? හොඳයි බලන්න කොහොමද? එතකොට මේක මොකද? මේක උඩ lower high එක නම් මේක lower එක. කර කියන්නේ lower එක කියලා. lower එක. එතන හරිනේ. bearish candlestick එක ඕපන් එක පටන් ගන්නෙ උඩින්. ඕපන් එක පටන් ගන්නෙ උඩින්. ඕපන් එක පටන් ගන්න උඩින් ක්ලෝස් වෙන්නේ යටින්. ඒ කැන්ඩල් එකේ හයි එක මෙතන, ලෝ එක මෙතන. හරිනේ. දැන් අපි යමු බුලිෂ් කැන්ඩල්ස්ටික් එක. බුල් කොළ පාට කැන්ඩල්ස්ටික් එක. හරිද? කොළ පාට කැන්ඩල්ස්ටික් එක. බලමු. කොළ පාට කැන්ඩල්ස්ටික් එක. ඕකේ. කොළ පාට කැන්ඩල්ස්ටික් එක ඕපන් එක පටන් ගන්න කොතනින්ද? ඕපන් එක පටන් ගන්න මෙතන. තියෙන්නේ. ඒ කොළ පාට කැන්ඩල්ස්ටික් එක ඕපන් වෙන්නේ මෙතන. ඕපන්. ඒතර ක්ලෝස් වෙන්නේ මෙතන. හරි සිම්පල්.
ක්ලෝස් වෙන්නේ අතන. යෝ. ක්ලෝස්. එතකොට මේක හයි එක කොහෙද තියෙන්නේ? මේක හයි එක තියෙන්නේ උඩ. මේක ලෝවර් හයි එක, මේක හයර් හයි එක. හරිද? මේක sorry. මේක ලෝවර් හයි එක, මේක හයර් හයි එක. හය හයි එක. ඒක හය හයි එක නම් මේක හය ලෝ එක. මේක හය ලෝ එක. මේක ඔය වික් එක හය ලෝ එක. හය ලෝ එක හරිද? මට ඔයාලට කියන්න බැරුණා සෝරි. මේ වික් මේ කැන්ඩල්ස්ටික් එකේ මේකට කියන්නේ අපි බොඩි එක කියලා. මේ තියෙන කොළ පාට මේක. ඒකට කියන්නේ අපි කොළ පාට ඒ කැන්ඩල්ස්ටික් එකේ කොළ පාට එකේ වේවා රතු පාට එකේ වේවා එකට කියන්නේ අපි බොඩි එක කියලා. හරිද? බෑරිෂ් එකෙත් එහෙම බොඩි එක කියලා. මේ උඩ කියලා තියෙන ඉරි කැලලට කියන්නේ වික්ස්. වික් එක. කැන්ඩල්ස්ටික් එකේ වික් එක. හරිද? මේකත් මං කියන්නම්කෝ. මේක බොඩි එක. කැන්ඩල්ස්ටික් එකේ බොඩි. බොඩි එක. මේක බොඩි එක. මේකෙත් බොඩි එක නේ. ඕක තමයි බේසික්ම දේ. මේක තමයි බේසික්ම දේ කැන්ඩල්ස්ටික් පාත් එක. හරිද? තේරුණා නේද?